මං මුලින්ම හදන්නේ බස්නාහිර පළාත් පේපරේ පළවෙනි කොටස අපි කතා කරන්නේ සම්පූර්ණයෙන්ම කතා කරමු. දැන් අපි කතා කරන්නේ නැහැ ඒකේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ. ඒක මං ඔයාලට හදන්න කිව්වා. හරි. බලමු. ඕකේ පළවෙනි ප්‍රශ්නේ තමයි බිනුවර ජීවත් වන ප්‍රදේශයේ වැව ආසන්නයේ විශාල පන්‍යායක් ඇත. රජය විසින් පොලිතින් බෑග් තානම් කිරීමේ නීතිය පැනවීමෙන් පසු සුමුදු පන් බෑග් නමින් අලංකාර නවීන පන්නේ රටා සහිත පන් බෑග් නිපදවීමේ ව්‍යාපාරයක් 2017 දින බිනුවර ආරම්භීය. මේ සඳහා ඔහු ඉතිරි කරගත් රුපියල් ලක්ෂ 2ක මුදලද රුපියල් 20000ක් වටිනා උපකරණ ද යෙදුවේය. 2017 දිනම රුපියල් 20000ක් යොදා බැංකු ජංගම ගිණුමක් ආරම්භුවේය. පන් බෑග් නිෂ්පාදනයේ සේවකයන් දෙදෙනෙකු බඳවා ගත්තේය. නියමිත පරිදි නිෂ්පාදන කටයුතු ඉටුවන්නේ දැයි සොයා බලා එසේ නොවන අවස්ථාවලදී එම කටයුතු වෙනස් කිරීමට බිනුවර වග බලා ගත්තේය. 2017 ජනවාරි මාස දරන ලද වියදම් පාත් සඳහන් පරිදි වේ. පන් ඉදිරිමට සහ ගෙනීමට රුපියල් 20000යි. බෑග් සඳහා සේවකයන්ට වැටුම් රුපියල් 30000යි. කියන්නේ බෑග් සාධන සේවකයන්ට වැටුම 30000යි. ඇසුරුම් සඳහා 1800යි. කම්මල් කුලිය 13000යි. විදුලි වියදම් 3000යි. ජල බිල චෙක් එකකින් තමයි එක ගෙවන්නේ 2000යි. ඊට පස්සේ උපකරණ වාර්ෂිකව 112%කින් ඡය කරනවා. මාසෙ තුල නිෂ්පාදනය කළ බෑග් ගණන් 1000ක් කියලා කියනවා. එක් බෑගයක් 120ක ලාභාන්තිකයක් තබාගෙන තමයි එයා විකුණන්නේ. විකුණුම් වෙනුවෙන් සියලුම ආදායම් ලැබුණේ චෙක් පතක් මගින්. හරි. මුලින්ම පළවෙනි ප්‍රශ්නේ සුමුදු පන් බෑග් ව්‍යාපාරයේ අරමුණ අනුව හා ඊට අනුව කුමන ව්‍යාපාර වර්ගයට අදාළ වේදැයි වෙන වෙනම ලියන්න. හරි. මං කිව්වා අරමුණ අනුව ව්‍යාපාර වර්ග දෙකයි. එකක් ලාභ අරමුණ, අනිත් එක ලාභ අරමුණ නොවන. හරි. ඒ අනුව අරමුණ අනුව මේ ව්‍යාපාරයේ මොන වර්ගයේද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාරය. ඊට පස්සේ අයිති අනුව වර්ග දෙකයි. රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය නැත්නම් පෞද්ගලික අංශය පොදු අංශය කියලා කියනවා. ඒ අනුව මේක පෞද්ගලික අංශය. ඒ අනුව උත්තරේ වෙන්නේ අරමුණ අනුව ලාභ අරමුණු කරගත් ව්‍යාපාරයක්. අයිති අනුව පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. ඊට පස්සේ ඒකේ ආයන්න සංවිධාන ක්‍රමය අනුව කුමන ව්‍යාපාර වර්ගයට අයත් වේද? සංවිධාන ක්‍රමය අනුව මේක සුමුදු විසින් තමයි පටන් ගන්නෙ. බිනුවර විසින් තමයි පටන් ගන්නෙ. ඒකට කිසිම කෙනෙක් වෙන හවුල් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට කියන්න පුළුවන් ඒක තනි පුද්ගල ව්‍යාපාරයක් නැත්නම් කේවල ස්වාමි ව්‍යාපාරයක් කියලා කියන්න පුළුවන්. දෙකේ අයන්න මෙම ව්‍යාපාර සම්බන්ධව ඇති ව්‍යාපාරික අවස්ථාවක් ඉදිරිපත් කරන්න. අවස්ථාවකට කියන්න පුළුවන් මේ පොලිතින් බෑග් දානම් කිරීමේ නීතිය පැනවීම කියලා. ඒක කියන්නත් පුළුවන්. තව කියන්න පුළුවන් වැව ආසන්නයේ පන්‍යායක් තිබීම කියන එකත් කියන්න පුළුවන්. ආයන්න මෙම් ව්‍යාපාරයේ නම ලියාපදිංචි කළ යුතුද? ඔබේ පිළිතුරට හේතු ඉදිරිපත් කරන්න. දැන් මෙයා බිනුවර පටන් ගන්න සුමුදු පන් බෑග් කියලා. එතකොට එයාගේ සම්පූර්ණ නමින් නෙමේ පටන් ගන්නෙ. ඔව් ලියාපදිංචි කරන්න ඕනේ. බිනුවර නමින් නොව වෙනත් නමකින් එනම් සුමුදු පන් බෑග් නමින් ව්‍යාපාරය පවත්වාගෙන යන නිසා ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කළ යුතුයි. හරි. තුන්වෙනි එකේ අයන්න කළමනාකරන කාර්යයන් අතරින් පාලනයට අදාළ සිද්ධියක් ඡේදය ඇසුරෙන් ඉදිරිපත් කරන්න. පාලනය. පාලනය කියන්නේ මොකද්ද?
නිෂ්පාදන කටයුතු නිෂ්පාදනය හරි. ඒ කියන්නේ අරමුණ ඉටුවන්නේ දැයි සොයා බැලා ඒ වෙනුවෙන් ඒක ඉටු වෙන්නේ නැත්නම් ඒ වෙනුවෙන් පිළියම් යොදන එක. දැන් ඔතන බලන්න නියමිත පරිදි නිෂ්පාදන කටයුතු සිදුවන්නේ දැයි සොයා බලා එසේ නොවන අවස්ථාවලදී එය වෙනස් කිරීමට බිනුවර කටයුතු කිරීම. ආයන්න සිද්ධිය සඳහන් මෙම ව්‍යාපාරයට ඇල්මැති පාර්ශ්වයන් දෙකක් නම් කරන්න. ඇල්මැති පාර්ශ්වයන් මෙතන කියන්න පුළුවන් රජය කියන්න පුළුවන් සේවකයන් බැංකු එහෙම කියන්න පුළුවන් අයිතිකරු කියන්නත් පුළුවන්. හරි. හතරේ ආයන්න ඊට සිද්ධියෙන් සඳහන් නිෂ්පාදන සාධක දෙකක් නම් කරන්න. නිෂ්පාදන සාධක දෙකකට ගන්න පුළුවන් භූමිය ගන්න පුළුවන් ක්‍රමය ගන්න පුළුවන් ව්‍යවසායකත්වය ගන්න පුළුවන් ප්‍රාග්ධනය ගන්න පුළුවන්. ආයන්න එම නිෂ්පාදන සාධක සඳහා නිර්සුන් බැගින් ඉදිරිපත් කරන්න. දැන් භූමියට ගන්න පුළුවන් පන් ඒ කියන්නේ පන්‍යාය පන් ඒව ගන්න පුළුවන්. ශ්‍රමයට ගන්න පුළුවන් සේවකයන්. ප්‍රාග්ධනයට ගන්න පුළුවන් උපකරණ මුදල් වගේ දේවල්. ව්‍යවසායකත්වයට ගන්න පුළුවන් බිනුවරගේ නිෂ්පාදන කාර්යයන්. ඊට පස්සේ පහේ අයන්න 2017 1 දිනට මෙම ව්‍යාපාරය ගිණුම් කරන සමීකරණයේ අගයන් සහිතව ලියා දක්වන්න. ගිණුම් කරන සමීකරණ 1 දවසට. ඒ කියන්නේ ආරම්භක දවසේ. හරි. ආරම්භක දවස ලියන්නේ පළවෙනි දවසේ 1 දින බිනුවර ආරම්භෙනවා. එයාගේ ඉතිරි කරගත් ලක්ෂ 2ක මුදලකුයි තව 20000ක් වටිනා උපකරණ ගිණුම් කරන සමීකරණය මුලින්ම ලියනවා. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම් ගිණුම් කරන සමීකරණ ලිව්වා. ඒකේ පළවෙනි ගනුදෙනුව දැන් 1 යන්නේ 1 ගිණුම් කරන සමීකරණය දක්වන්න කියන්නේ පළවෙනි එක. එතකොට එයා ලක්ෂ 2ක මුදලක් යොදලා ව්‍යාපාරය ආරම්භ කරනවා. හරි. ලක්ෂ 2ක් මං කිව්වා අයිතිකරු ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නේ යම්කිසි මුදලක් යොදලා ඒක ප්‍රාග්ධනය. එතකොට හිමිකම් වැඩි වෙනවා ලක්ෂ 2ක්. වත්කම් වැඩි වෙනවා ලක්ෂ 2ක්. හරි. ඊට පස්සේ දැන් අයිතිකරු තව 20000ක් උපකරණ මොකද කරන්නේ? ව්‍යාපාරයට යොදවනවා. ඒකත් ප්‍රාග්ධනයටම තමයි එන්නේ. 20000යි උපකරණ කියන්නේ වත්කමත් වැඩි වෙනවා 20. ඊට පස්සේ 1 දිනම රුපියල් 20000ක් යොදා බැංකු ජංගම ගිණුමක් ආරම්භුවේය. දැන් මේමයි මෙතන කියලා නෑ ජංගම ගිණුමට එයා සල්ලි ගේන්නේ කොහෙන්ද කියලා. සල්ලි එයා පෞද්ගලිකව ගේනවා කියලා නෑ. එහෙනම් එයා ව්‍යාපාරයේ මුදල්ම තමයි. ওই ව්‍යාපාරයේ අය යොදපු ලක්ෂ දෙකම තමයි ජංගම ගිණුමට 20000ක් දාන්නේ. එතකොට මුදල් කියන වත්කම 20000කින් අඩු වෙනවා. බැංකු කියන වත්කම 20000කින් වැඩි වෙනවා. ඔන්න ඕක තමයි ගිණුම් කරන සමීකරණයේ එන්නේ මේ අන්තිමට. ඊට පස්සේ මේ ටිකේ ඔක්කොම එකතුව ගන්න. මෙතන 220000යි 220000යි මෙතනත් 220000යි. මොකද මේක අපිට එකතු කරන්න අඩු කරන්න ඕනේ නැහැ. මේකට මේක කැපෙනවනේ. මේ දෙක එකතු කරාම 220000යි. ඊට පස්සේ වගකේ බිඳුවයි. ගිණුම් කරන සමීකරණේ මේ පැත්තට මේ දෙක එකතුව සමාන වෙනවා. ඊට පස්සේ ඊළඟ එක මෙම් ව්‍යාපාරය පවත්වාගෙන යා යුතු මූලික පොත් නම් කරන්න. දැන් මේකේ මුදල් ගනුදෙනු තියෙන නිසා අනිවාර්යෙන් මුදල් පොතක් පවත්වාගෙන යනවා. මුදල් නැත්තම් බැංකු ගිණුමක් පවත්වාගෙන යනවා. ඊට පස්සේ තව මේකේ තියෙනවා ෂෙයා වගේ ගනුදෙනු තියෙනවනේ. ඒක නිසා මේක
පොදු ජර්නලයකුත් පවත්වාගෙන යනවා. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් මුදල් පොත, බැංකු ගිණුම, පොදු ජර්නලය. මෙම ව්‍යාපාරයේ 2017 ජනවාරි මාසය තුල මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න. අපි දැන් මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න ඕනේ ජනවාරි මාසයේ. හරිද? මුළු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්න මේමයි. මේකේ සාමාන්‍යයෙන් අර විදිහට පිරිවැය ලේඛනයක් හදන්න ඕනේ නැහැ. සාමාන්‍ය විදිහට පිරිවැය ගණනය කරමු. හරි. එතකොට පළවෙනි එකට එනවා. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න ගියපු වියදම් ටික. පන් ඉදිරීමට සහ ගෙනීමට පන් ඉරීමට සහ ගෙනීමට රුපියල් 20000යි. ඒක දාන්න 20000. හරි. දෙවෙනි එක බෑග් සඳහා බෑග් සාධන සේවකයන්ට 30000යි. ඒකත් දාන්න 30000යි. තුන්වෙනි එක ඇසුරුම් සඳහා 1800යි. ඒකත් දාන්න. හතරවෙනි එක කම්මල් කුලී 13000යි. මෙතන මේ පැත්තෙන් ඕගොල්ලෝ ලියා ගන්න මම ලියන්නේ නැහැ. කම්මල් කුලී 13000යි. ඊට පස්සේ විදුලි වියදම් 3000යි, ජල වියදම් 2000යි. මේ දෙකක් දාන්න 3000යි 2000යි. ඊට පස්සේ දැන් ওই මාසයක් සඳහානේ ආන්නේ මේ ජනවාරි මාසය තුල දැන් ඔක්කොම බලන්න උපකරණ කීයක් තියෙනවද? උපකරණ ෂෙයාර් තියෙනවනේ. දැන් 20000ක උපකරණ තියෙනවා. 20000ක උපකරණ තියෙනවා. ඒක 100ට 12 ෂෙයා කරනවා. එතකොට 2400යි. ඒකෙන් 12න් එකක්. ඒ කියන්නේ මාසෙකටනේ. මේ එන්නේ අවුරුද්දක ගන්න. 200යි. ඒකත් එකතු කරන්න. එතකොට ඔක්කොම එකතු කරාම එනවා 70000. මුළු නිෂ්පාදන පිරිවැය සමානයි 70000. ඒක තමයි උත්තරේ. මුළු නිෂ්පාදන පිරිවැය 70000. පන් බෑගයක් විකුණුම් මිල කීයද? දැන් මේමයි 70000ක් හදන්න. ඒ කියන්නේ නිෂ්පාදනය කරන්න ගියා බෑග් 1000ක්. බෑග් 1000ක් නිෂ්පාදනය කරන්න කියන්නේ 70000ක පිරිවැය ගියේ බෑග් 1000ක් නිෂ්පාදනය කරන්න. එතකොට 70000 බෙදනවා 10. එක බෑගයක් නිෂ්පාදනයේ 70ක් ගියා. හරි. ඔය නිෂ්පාදනයේට ගියේ. දැන් මං වාට කිව්වා විකුණුම් මිල නේද අහන්නේ. විකුණුම් මිල හොයන්න නිෂ්පාදනයේ ඒකකයක නිෂ්පාදනයේට දායකත්වයේ ඒකකයක දායකත්වය එකතු කරලා අපි තමයි විකුණුම් මිල හොයන්නේ. දැන් ඒකකයක දායකත්වය හොයන්න ඕනේ. ඒකකයක දායකය. නැත්තම් අපි කියනවා ලාභාන්තිකය. ලාභය 120යි. 70ට 120යි. 14යි. එතකොට පිරිවැයට 70 පිරිවැයට ලාභාන්තිකේ 14 එකතු කරා 84යි. ඒකකයක විකුණුම් මිල කීයද? 84යි. මේ ටික ඔක්කොම තේරුණාද? මුලින්ම ඒකකයක පිරිවැය නෑ. මුළු පිරිවැය ගත්තා. ඒකට ෂෙයාර් වෙනවා. ඊට පස්සේ මුළු පිරිවැයෙන් අපි ඒකකයක පිරිවැය ගත්තා. ඒකකයක පිරිවැය අරගෙන අපි දන්නවා විකුණුම් මිල හොයන්නේ ඒකකයක පිරිවැය විතරක් මදි. ඒකට ලාභාන්තිකේ නැත්තම් ලාභය එකතු කරනවා. ඒකකයකින් ලාභාන්තිකේ එකතු කරනවා. එතකොට ඒකකයේ ලාභාන්තිකේ නව 14ක්. මොකද පිරිවැයට 120ක් නේ. එතකොට 14ක් එනවා. 70ට 14 එකතු කරනවා 84යි. හරි. ඊට පස්සේ 2017 1.31 දිනට මුදල් ශේෂය කීයද? ඒකට අපිට මුදල් ගිණුමක් ගාලා තමයි හදන්නේ. මුදල් ගිණුමක් ගහන්න වෙනවා. හරි. මුදල් ගිණුම. හරිනේ. 1.1 ඉඳන් බලන්න. මුලින්ම 20 ලක්ෂ 2ක් එයා මුදලින් යොදවනවා. එතකොට ලක්ෂ 2
ප්‍රාග්ධනීය විදියට මුදල් ගිණුමට එනවා. ප්‍රාග්ධනීය විදියට මුදල් ගිණුමට එනවා. ඊට පස්සේ තව මොනවාද? එයා 20000ක් වටිනා උපකරණද යොදවනවා. ඒක මුදල් ගිණුමට එන්නේ නැහැ. ඊට පස්සේ 20000ක් යොදා බැංකු ජංගම ගිණුමක් ආරම්භ කරනවා. එතකොට මම කිව්වා 20000ක් මුදල් අඩු වෙලා ඒක බැංකු වලට යනවා. බැංකු. හරි. ඊට පස්සේ පන් නිරීමට සහ ගෙනීමට 20000ක් ගියා. ඒ වියදම් ටික අපි එම්ම දාගන්නවා. 20000යි. මම ඒ ටික ලියන්නේ නැහැ නම. ඊට පස්සේ බෑග් සාධන සේවකයන්ගේ වැටුම 30000යි. ඇතුළුම් තදා 1800යි. කම්මල් කුලිය 13000යි. විදුලි වියදම් සහ ජල වියදම් අපි දාන්නේ එක තියෙන චෙක් පතකින් ගෙවුවා කියලා. අපි චෙක් පතකින් ගෙවුවා මෙතන දාන්නේ නැහැ. එතකොට තව දෙයක් තියෙනවා. මුදල් ලැබෙන ඒවා. ඒ කියන්නේ හැම බෑග් එකක්ම විකුණලා ලාභාන්තිකත්වය විකුණනවනේ. ඒ විකුණන ඒවත් ලැබෙන්නේ චෙක් පතකින්. එතකොට විකුණුම් චෙක් පතකින් ලැබෙන්නේ. එතකොට මම කියලා දීලා තියෙනවා විකුණුවම. ඒ කියන්නේ දෙයක් විකුණලා චෙක් පතකින් ලැබිලා චෙක් පත එවෙලෙම බැංකුවේ තැන්පත් කරේ නැති වුණොත් ඒ චෙක් පත මුදල්ලා සමානයි. කියන්නේ අපිට ලැබුණු චෙක් පත එවෙලේ බැංකුවේ තැන්පත් කළේ නැත්නම් ඒක මුදල්ලා සමානයි. අපි දැන් විකුණුම් හොයාගත්තා. ඒ කියන්නේ එකක විකුණුම් මිල 84යි. එකක විකුණුම් මිල 84යි. ඒකක 10යි. එතකොට 84 10යි. එතකොට මුදල් විකුණුම් වලට එනවා 84 10. විකුණුම් 2,84,10යි. මෙතනත් 2,84,10යි. හරිද? ඊට පස්සේ මේ ටික අඩු කරාට පස්සේ එනවා කීයක්ද? 1,99,200ක්. පාගේ ශේෂය ඊට පස්සේ ජනවාරි 31 දිනට අයිතිකරුගේ හිමිකම කොපමණද? අයිතිකරුගේ හිමිකම දැන් මං කිව්වා මුලදී හැදුනේ මුල ගිණුම් කරන සමීකරණයේ ඉස්සරයි කලින් කතා කරා අයිතිකරුගේ හිමිකම ආව කීයද? 2,20,000යි. ඊට පස්සේ අයිතිකරු අමතර ප්‍රාග්ධනය යෙදුවෙත් නැහැ, ගැනලි කරෙත් නැහැ. ඊට පස්සේ අයිතිකරුගේ හිමිකම ඒ කියන්නේ 2,20,000 තිබ්බේ. ඕ 2,20,000 තිබ්බා. හරි. මෙතන හදමු 2,20,000 තිබ්බා අයිතිකරුගේ හිමිකම. ඒකට ලාභය එකතු කරන්න. දැන් ලාභය කීයක් ආවද? 84,000ට විකුණුම් මිල. ඊට පස්සේ 70,000යි නම් පිරිවැය. 84,000යි විකුණුම් මිල. 70,000 නම් පිරිවැය. ලාභේනවා කීයද? 14,000. එතකොට ප්‍රාග් හිමිකමට 14,000 එකතු කළා. අන්තිම උත්තරය ගන්නේ 2,34,000. මොකද ඔය ගනුදෙනු හැම එකේම හිමිකම් වෙනස් වෙන්නේ නැහැ. හිමිකමට මුල හිමිකම ගත්තා. ඒකට මෙතන සුද්ධ ලාභය එකතු කරා. ඔයාට මේ ටික තේරුණාද? හරි. ඊට පස්සේ දැන් මේ පළවෙනි ගාන සම්පූර්ණයෙන්ම හදලා ඉවරයි. 2 3 4 කියන ගණන් තුනෙන් දෙකක් ඔය හද. දෙකක් හදලා අපි ඒ තුනම සාකච්ඡා කරමු. මම ඔයාලට පැයක කාලයක් දෙන්න.
හරි. දෙවෙනි එකේ පළවෙනි ප්‍රශ්නේ මම ඔයාලට පළවෙනි ප්‍රශ්නේ ගෙදරදී කරන්න කිව්වා. ඒක හරි ඉවරයි. එතකොට 2 3 4 කියන ප්‍රශ්න තුනේ ප්‍රශ්න දෙකක් ඔයාලට මම කරන්න කිව්වා. ඊට පස්සේ දැන් දෙවෙනි ප්‍රශ්නේ අපි කතා කරමු. මිනිස් අවස්ථා යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? මිනිස් අවස්ථා යනුවෙන් අදහස් කරන්නේ ජීවත් වීම සඳහා මිනිසා විසින් අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේ අපි කියනවා අවශ්‍යතා කියලා. හරි. ඊට පස්සේ ලාභ අරමුණු කරගත් ව්‍යාපාර පොදුවේ දෙකේගේ අරමුණු දෙකක්. ලාභ අරමුණක් තියෙනවා, තව අරමුණු දෙකක්. එකක් පොදුවේ තියෙන අරමුණු දෙක ලාභ ඉපීම, අනිත් එක ගන්න පුළුවන් පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. මේක තමයි ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණු දෙක. පාස්තදන් ප්‍රකාශ අතරින් සත්‍යද අසත්‍යද යන්න දක්වන්න. පුද්ගලයන් තමා සතු අතිරික්ත භාණ්ඩ අනිකුත් පුද්ගලයන් සමග උමාරු කර ගනිමින් තමන්ට අවශ්‍ය අනිකුත් භාණ්ඩ ලබා ගැනීම හෙවත් භාණ්ඩයකට භාණ්ඩයක් උමාරු කර ගැනීම බාටර් ක්‍රමය හෙවත් බාටර් ක්‍රමය ලෙස හැඳින්වේ. ඒක හරි සත්‍යයි. බාටර් ක්‍රමය නැත්නම් අපි කියනවා භාණ්ඩ උමාරු ක්‍රමය කියලා. ඒකට ආයන්න මිනිස් වමනා සීමිත වන අතර අවස්ථා සීමිත වේ. මිනිස් වමනා කියන්නේ මොකද්ද? අවස්ථා ඉටු කරගන්න ස්වરૂප. ඊට පස්සේ ඒවා සීමිතද නෑ. අපි නම් ඉගෙනගෙන තියෙන ඒවා අසීමිතයි. අවශ්‍යතාව තමයි සීමිත වෙන්නේ. ඒ කියන්නේ ඒක අසත්‍යයි. පාරිභෝගික අවස්ථා හා උමනා සපුරාලීම සඳහා පාරිභෝගිකයන් වෙත ලබා දෙන ක්‍රියාවක් හෝ ක්‍රියාවලියක් සේවා නිෂ්පාදනය ලෙස හැඳින්වේ. ඒක සත්‍යයි. මොකද ක්‍රියාවලියක් හෝ ක්‍රියාවලීන් කීපයක් තමයි අපි කියන්නේ සේවාවන් කියලා. ඒවා මගින් පාරිභෝගික අවස්ථාව වමනා ඉටු වෙනවා. ඊයන්න නිෂ්පාදන සාධක ලෙස ව්‍යාපාර සඳහා යෙදෙන කායික හා මානසික දායකත්වය ව්‍යවසායකත්වය ලෙස හැඳින්වේ. නිෂ්පාදන සාධක ලෙස ව්‍යාපාර සඳහා යෙදෙන කායික හා මානසික දායකත්වය ව්‍යවසායකත්වය ලෙස හැඳින්වේ නෑ. කායික හා මානසික දායකත්වය ව්‍යවසායකත්වය මේක ශ්‍රමය. ඒ කියන්නේ ඒක අසත්‍යයි. තුනේ අයන් තුන බලමු. පාරිභෝගික තාක්ෂණ සංනිවේදන තාක්ෂණ ඩිජිටල් තාක්ෂණයේ හේතුවෙන් නැති වූ නිෂ්පාදන ක්‍රමවල දියුණුවන් ප්‍රවාහන තාක්ෂණයේ දියුණුවන් තාක්ෂණික පරිසරයට අයත්ය. ව්‍යාපාර පරිසරය යන කුමක්ද? ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමේදී ඊට බලපෑම් එල්ල කරන සාධක ඇතුළත් වටපිටාව අපි කියනවා ව්‍යාපාර පරිසරයක් කියලා. ව්‍යාපාර පරිසරයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාර කටයුතු කරගෙන යනවා. කරගෙන යද්දී ව්‍යාපාරයට යම්කිසි බලපෑමක් එල්ල වෙනවා. ඒ බලපෑම් එල්ල වෙන වටපිටාව අපි කියනවා ව්‍යාපාර පරිසරය කියලා. ඊට පස්සේ ඊළඟ එක ආයන්න තාක්ෂණික පරිසරයේ වෙනස් වීම නිසා ව්‍යාපාරවල සිදු වූ වෙනස්කම් සඳහා නිදසුන් දෙකක් ලියන්න. එකක් අපිට කියන්න පුළුවන් සරල ඒ කියන්නේ අත්‍යන්තර මගින් නිෂ්පාදනය කරපු ඒවා දැන් නවීන තාක්ෂණයට අනුව පරිගණක තාක්ෂණය භාවිතා කරලා නිෂ්පාදනය කරනවා. සාමාන්‍ය තැපෑල වෙනුවට විද්‍යුත් තැපෑල වගේ දේවල් භාවිතා කරනවා. මිනිස් ශ්‍රමය වෙනුවට පරිගණකගත කළ නැත්නම් යන්ත්‍ර සූත්‍ර මගින් නිෂ්පාදනය කරන්න පුළුවන්. ඊට පස්සේ හතරේ අයන්න හතර බලමු. ව්‍යාපාර සංවිධාන අරමුණ අනුව අයිති අනුව හා පරිමාණය අනුව වර්ගීකරණය කෙරේ. පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමේදී භාවිතා කරන ප්‍රමාණාත්මක නිර්ණායක හතරක්. හරි. ප්‍රමාණාත්මක නිර්ණායක හතරයිමයි තියෙන්නේ. ඒ හතර තමයි එකක් ඒ කියන්නේ මෙමය. පරිමාණය අනුව ව්‍යාපාරයේ පරිමාණය අනුව කොටස් දෙකයි. සුළු හා මධ්‍ය පරිමාණ, මහා පරිමාණ. ඒ සුළු හා මධ්‍ය පරිමාණය මහා පරිමාණය කියලා බෙදන්න නිර්ණායක හතරක් තියෙනවා. ඒ අතර එකක් අපිට කියන්න පුළුවන් ප්‍රාග්ධන ප්‍රමාණය. ඒ කියන්නේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනයේ ප්‍රමාණය. ප්‍රාග්ධනයේ ප්‍රමාණය මත ව්‍යාපාරය අපිට සුළු ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. සුළු හා මධ්‍ය ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. මහා පරිමාණ ව්‍යාපාරයක් වෙන්නත් පුළුවන්. තව සේවක සංඛ්‍යාව. සේවක සංඛ්‍යාව එමයයි. සේවක සංඛ්‍යාව යම්කිසි ප්‍රමාණයකට වඩා වැඩි නම් අපි කියනවා මහා පරිමාණ කියලා. ඊට වඩා අඩුයි නම් සුළු හා මධ්‍ය පරිමාණ කියලා කියනවා. ඊට පස්සේ ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස. වෙළඳපොළ කොටසත් අනුව අපිට කියන්න පුළුවන් ව්‍යාපාරය මහා පරිමාණද සුළු හා මධ්‍ය පරිමාණද කියලා. ඊට පස්සේ භාවිතා කරන බල ශක්ති ප්‍රමාණය. බල ශක්ති ප්‍රමාණය මතත් අපිට ඒක කියන්න පුළුවන්. ඊට පස්සේ හතරේ ආයන්න
ඒක පුද්ගල ව්‍යාපාර අවුල් ව්‍යාපාර අතර දැකිය හැකි සමාන ලක්ෂණ දෙකක්. දැන් මං කිව්වා ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ කවුද? තනි අයිතිකරු යටතේ ව්‍යාපාරයක්. හරි තනි අයිතිකරු යටතේ තියෙන ව්‍යාපාරයක්. ඒ අයිතිකරුම තමයි ප්‍රාග්ධනය යොදන්නේ. හවුල් ව්‍යාපාරයක් කියන්නේ පුද්ගලයන් කීපයක් විසින් කරගෙන යන ව්‍යාපාරයක්. හවුල් ව්‍යාපාරයේ වගකීම අසීමිතයි. ඒක පුද්ගල ව්‍යාපාරයේත් වගකීම අසීමිතයි. හවුල් ව්‍යාපාරය අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒක පුද්ගල ව්‍යාපාරයේත් අඛණ්ඩ පැවැත්මක් නැහැ. හවුල් ව්‍යාපාරයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. ඒක පුද්ගල ව්‍යාපාරයේත් ලියාපදිංචිය අනිවාර්ය නොවේ. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයකුත් නැහැ. ඒක පුද්ගල ව්‍යාපාරයට නෛතික පුද්ගල භාවයකුත් නැහැ. ඒතර සමානකම් අපිට ලියන්න පුළුවන්. නෛතික පුද්ගල භාවයක් නොමැත. වගකීම අසීමිතයි. අඛණ්ඩ පැවැත්මක් නැහැ. ලියාපදිංචි අනිවාර්ය නොවේ. හරි. දැන් ඊළඟ එක තුන්වෙනි ප්‍රශ්නේ එකේ අයන්න. ලංකා බැංකුව සහ මහජන බැංකුව නිකුත් කර ඇති ණය කාඩ් පත් නම් කරන්න. ණය කාඩ් පත් කියන්නේ ක්‍රෙඩිට් කාඩ්. හරිද? මහජන බැංකුවයි ලංකා බැංකුවයි නිකුත් කරලා තියෙන ණය කාඩ් පතේ නම. දැන් ලංකා බැංකුව C Bank Visa, මහජන බැංකුව People's Visa කාඩ් එක. අන්න මේ දෙක තමයි ණය කාඩ් පත් වර්ග දෙක. ලංකා බැංකුවේ දාන්න C Bank Visa, මහජන බැංකුවේ දාන්න People's Visa. ඊට පස්සේ ආයන්න ඉතුරුන් තැන්පතු හා ස්ථාවර තැන්පතු අතර වෙනස්කම් දෙකක්. ඉතුරුන් තැන්පතු හා ස්ථාවර තැන්පතු. ඉතුරුන් තැන්පතුවේ පොලිය සාපේක්ෂව අඩුයි. ස්ථාවර තැන්පතුවේ පොලිය සාපේක්ෂව වැඩි. ඉතුරුන් තැන්පතුවේ අපිට ඕනි වෙලාවක සල්ලි දාන්නයි ගන්නයි පුළුවන්. තැන්පත් කළ නෑ ඕනම අවස්ථාවක මුදල් තැන්පත් කිරීම හා ආපසු ගැනීම කළ හැක. ඉතුරු කිරීමේ ගිණුමේ ඒත් ස්ථාවර ගිණුමේ මුදල් තැන්පත් කරන්නේ යම්කිසි කාල සීමාවකට යටත්ව. ඊට පස්සේ ඉතුරුන් තැන්පතු සඳහා ලැබෙන්නේ පාස් පොතක්. ඒත් ස්ථාවර තැන්පතු සඳහා අපිට තැන්පතු සාතිකයක් ලැබෙනවා. ඊට පස්සේ මේමයි. ඉතිරි කිරීමේ ගිණුමේ අවම තැන්පතු සීමාවක් එහෙම ලොකු වගයක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය සුළු මුදලකින් උනත් පටන් ගන්න පුළුවන්. ඒත් ස්ථාවර තැන්පතුවේ සාමාන්‍යයෙන් අවම තැන්පතුවක් තියෙනවා. ඒ කියන්නේ විශාල මුදලක් තියෙනවා. ඒ කියන්නේ ඉතිරි කිරීමේ ගිණුමට සාපේක්ෂව වැඩි. තැන්පතු මුදල වැඩි. දෙකේ අයන්න ජංගම ගිණුමක් පවත්වාගෙන යාමෙන් ලැබෙන වාසිය හතරක්. එකක් චෙක් පතක් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. ජංගම ගිණුමක් කියන්නේ මොකද්ද? චෙක් පත් මගින් ගනුදෙනු කිරීම සඳහා ව්‍යාපාරයක් විසින් ආරම්භ කරන ගිණුම් වර්ගය අපි කියනවා ජංගම ගිණුමක් කියලා. හරිද? ඒ ජංගම ගිණුම අපිට චෙක් පත් මගින් ගනුදෙනු කරන්න පුළුවන්. තව බැංකු අයිරා පාසුකම්. ඒ කියන්නේ බැංකු ගිණුමේ තියෙන වටිනාකම ඉක්මවා අපිට චෙක් පත් නිකුත් කරන්න පුළුවන්. අන්න ඒකට කියනවා අපි බැංකු අයිරා පාසුකම් තිබීම. ඊට පස්සේ ප්‍රේෂණ රැස් කරව ගන්න පුළුවන්. ඒ කියන්නේ කෙලින්ම ඍජුව එන තැන්පතු අපිට රැස් කර ගන්න පුළුවන්. ස්ථාවර නියෝග ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔයාලට හිතන්නේ අපිට යම්කිසි වියදමක් වෙන හැම මාසෙම මෙන්න මේ දවසේ. අපිට ඒක බැංකුවට අනකිරීමක් විදිහට කරන්න පුළුවන් ඒ වියදම ගෙවන්න කියලා. ඊට පස්සේ බැංකු ගිණුම් ප්‍රකාශය යනු කුමක්ද? බැංකු ගිණුම් ප්‍රකාශය කියන්නේ කෙටියෙන්ම කිව්වොත් බැංකු ජංගම ගිණුම් හිමියෙකුට සෑම මාසයක් අවසානයේදීම මාසය තුල ජංගම ගිණුමේ සියලු ගනුදෙනු සහ ශේෂ දක්වමින් බැංකුව විසින් එවන ලබන වාර්තාව අපි කියනවා බැංකු ප්‍රකාශය කියලා. ඒ කියන්නේ සෑම ජංගම ගිණුම් හිමියෙකුට යම්කිසි කාලච්ඡේදයක් තුල නැත්නම් මාසයක් තුල සෑම මාසයක් අවසානයේම බැංකුවේ තුල සිදු වූ සියලුම ගනුදෙනු හා ශේෂය දක්වමින් බැංකුව විසින් එවන වාර්තාව අපි කියනවා බැංකු ප්‍රකාශය කියලා. දේපළ රක්ෂණය හා ජීවිත රක්ෂණය අතර ඇති වෙනස්කම් දෙකක්. දේපළ රක්ෂණය. දේපළ රක්ෂණය කියන්නේ රක්ෂණ ඔප්පුවේ වටිනාකම අදාළ දේපළයේ මූල්‍යමය වටිනාකමට තමයි තීරණය වෙන්නේ. ඒ දේපළ මේ ජීවිත රක්ෂණයේම මූල්‍යමය වටිනාකමක් නැහැ. ගෙවීමේ හැකියාව මත තමයි තීරණය වෙන්නේ. ඊට පස්සේ හානිපූර්ණ මූලධර්මයේ දේපළ රක්ෂණයට අදාළයි. ඒ ජීවිත රක්ෂණයට හානිපූර්ණ මූලධර්මය අදාළ වෙන්නේ නැහැ. දේපළ රක්ෂණය අමතර ප්‍රතිලාභ නැහැ. ජීවිත රක්ෂණය අමතර ප්‍රතිලාභ තියෙනවා. ප්‍රවාහනයේ මූලිකාංග 4 ලියා දක්වන්න. මාර්ගය, මාධ්‍ය, පර්යන්තය, බලය. මාධ්‍ය
නෑ මාර්ගය මාධ්‍ය බලය පරයන්තය අන්න ඒක තමයි ප්‍රවාහනයේ මූලිකාංග 4. ඊට පස්සේ 4 අයන්න පිරිවැය යනු sannivedana මූලිකාංගයකි. ඒක වැරදි අසත්‍යයි. පිරිවැය කියන්නේ sannivedana මූලිකාංගයක් නෙමෙයි. ආයන්න වේගවත් බව ගුවන් ප්‍රවාහනයේ වාසියක් වන අතර පිරිවැය අධික වීම අවාසියකි. ඒක සත්‍යයි. ගුවන් මගින් ප්‍රවාහනය කිරීම වේගවත්. හැබැයි පිරිවැය වැඩි. ඒ නිසා ඒක සත්‍යයි. ශ්‍රී ලංකාවේ රෙදි ආනයනය කරන අතර නිමි ඇඳුම් අපනයනය කරයි. රෙදි ආනයනය කරනවලු. ඒක සත්‍යයි. ඒ කියන්නේ රෙදි. ඒ කියන්නේ නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීම සඳහා රෙදි අපි ගෙන්නනවා. නිමි ඇඳුම් නිෂ්පාදනය කළා ඒවා අපි රටින් එළියට යවනවා. එන්නේ ඒක තමයි. ඒක සත්‍යයි. දේපල හා ජීවිත රක්ෂණය කළ විට ඒවායේ ඇති අවදානම නැති වේ. අවදානම නැති වෙන්නේ නැහැ. අවදානමෙන් වෙන හානිය කවම කරගන්න පුළුවන්. ඒක අසත්‍යයි. 4 අයන්න ආයෝජනය යන්නේ ඒ කියන්නේ අන්තිම පාඩම යන්නෙන් අදහස් කරන්නේ කොමක්ද? ආයෝජනය කියන්නේ මොකක්ද? පුද්ගලිකව තමා උපයන ආදායමින් ඉතිරි කළ මුදල යම් ප්‍රතිලාභයක් අපේක්ෂාවෙන් ඵලදායී මාර්ගයක යෙදවීම. පුද්ගලයේ යම් කිසි ඉතිරි කළගත් මුදලක් ඒ කියන්නේ පරිභෝජනය කරන්නේ නැතුව යම් කිසි ඉතිරි කළගත් මුදලක් තමන්ට යම් කිසි ප්‍රතිලාභයක් ලැබීම සඳහා යම් කිසි ප්‍රතිලාභයක් සඳහා වෙනත් මාර්ගයක යෙදවීම. හරි. ඵලදායී මාර්ගයක යෙදීම. ආයන්න ස්ථාවර තැන්පතු ආරම්භ කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක්. ස්ථාවර තැන්පතුවේ පොලියක් ලැබෙනවා. ඒ කියන්නේ පොලි ප්‍රතිලාභයක් ලැබෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා මුදලේ සුරක්ෂිත බව වැඩි. සාතිකයේ අපේට තබා ස්ථාවර තැන්පතු සාතිකයේ අපේට තබා ණය මුදලක් ගන්නත් පුළුවන්. දෙකේ අයන්න සාමාන්‍ය කොටස්වල ආයෝජන ලැබෙන ප්‍රතිලාභ දෙකක්. එක ඡන්ද බලයක් මේ මොකද ලාභාංශ ලැබෙනවා. ඊට පස්සේ ප්‍රාග්ධන ලාභ උපයා ගන්න පුළුවන්. මම කිව්වා කොටස්වල පොලේ ආයෝජනයෙන් ලැබෙන ප්‍රතිලාභ දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එකක් ලාභාංශ ආදායම සහ ප්‍රාග්ධන ලාභ. ඕනෑම අවස්ථාවක අලෙවි කර මුදල් ලබා ගන්න පුළුවන්. ආයන්න කළමනාකරණය යනුවෙන් අදහස් කරන්නේ කොමක්ද? කළමනාකරණය කියන්නේ මොකක්ද? කළමනාකරණය යනු ව්‍යාපාර අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ගනිමින් එම් ව්‍යාපාරයේ සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීමේ ක්‍රියාවලියයි. ව්‍යාපාරයේ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සම්පත් කාර්යක්ෂමව පවතින සම්පත් කාර්යක්ෂමව යොදා ඊට පස්සේ කළමනාකරණ කාර්යයන් 4 සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනය කිරීමේ ක්‍රියාවලිය අපි කියනවා කළමනාකරණය කියලා. නිෂ්පාදිත පාරිභෝගය වෙත ලබා දීමට නිෂ්පාදකයන් භාවිතා කළ හැකි විවිධ මාර්ග ඇත. ඒ සඳහා නිසුන් දෙකක්. එකක් ඍජු අලෙවිකරණය. ඊට පස්සේ ඍජු බෙදා හැරීම කියනවා. ඊට පස්සේ අතරමැදියන් මගින් බෙදා හැරීම වෙනවා. 4 අයන්න හරි. පාසලේ වාංජ දිනය පැවැත්වීම සඳහා කළ යුතු කාර්යයන් තීරණය කිරීම හා අවශ්‍ය මුදල් හා සම්පත් ලබාගත් ආකාරය තීරණය කිරීම සංවිධානයට අයත් කාර්යයක් නෑ. ඒකෙන්නේ සැලසුම් කරණයට. නෑ. කටයුතු තීරණය කිරීම අවශ්‍ය මුදල් හා සම්පත් ලබා ගන්න ආකාරය තීරණය කිරීම. ඒක සත්‍යයි. ආයන්න මිනිස් අවස්ථාව උමනා තෘත්මත් කර ගැනීම සඳහා වටිනාකමකින් යුත් නිෂ්පාදිතයන් නිර්මාණය කිරීමේ හා පිළිගැනීමේ ක්‍රියාවලිය අලෙවිකරණයයි. නිර්මාණය හා පිළිගැනීම අලෙවිකරණය කියලා කියනවා. ඒක සත්‍යයි. ඒක සත්‍යයි. ආයෝජන මාර්ගය තෝරා ගැනීම සලකා බලන සාධකය අවදානම හා ප්‍රතිලාභ අතර ඇත්තේ ප්‍රතිලෝම සමානුපාතිකයක් නෑ. ඒක අනුලෝම සමානුපාතිකයි. අවදානම් වැඩි වෙන්න ප්‍රතිලාභය වැඩි. දැන් කොටස් වෙනද පොළ වගේ දෙයක්. අවදානම වැඩි. ඒ වගේම ප්‍රතිලාභයත් වැඩි. තමාගේ ව්‍යාපාරයක් පටන් ගැනීම. ඒකත් අවදානම් වැඩි, ප්‍රතිලාභෙත් වැඩි. දැන් එතකොට ඉතිරි කිරීමේ ගිණුමක් වගේ අවදානම අඩුයි, ප්‍රතිලාභෙත් අඩුයි. අන්න ඒ වගේ. ප්‍රතිලෝම සමානුපාතිකයක් නෙමේ අනුලෝම සමානුපාතිකයක් තියෙන්නේ. කොටස් වෙනද පොළ ගනුදෙනු මේවල ලබන්නේ කොටස් කොළම් කොටස් සුවමාරුව මගිනි.
ඒක සත්‍යයි. කොළඹ කොටස් සුවමාරුව මගෙන් තමයි කොටස් වෙළඳපොළ ගනුදෙනු මෙහෙවන්නේ. හරි. දැන් ඔය ප්‍රශ්න දෙකකට ලිව්වනේ. ඊට පස්සේ තව ප්‍රශ්න තුනක් තියෙනවා. 5, 6, 7 කියලා ප්‍රශ්න තුනක් තියෙනවා. පහ 6 7 කියලා ප්‍රශ්න තුනක් තියෙනවා. ඒ තුනෙන් කැමති දෙකක් ඔයගොල්ලෝ කරන්න. කැමති දෙයක් ඔයගොල්ලෝ කරන්න. දැන් වෙලාව 8:54යි. ඒ දෙක කරද්දි මම ඔයාලට 9:55 වෙනවා. ඒ දෙක කරන්න අද සාකච්ඡා කරන්නේ. ඒ දෙක කරලා ඔයගොල්ලෝ ලොග් අවුට් වෙන්න. 9:55ට මම එන්නම් ආයේ 9:50 වගේ මම එන්නම්. ඊට පස්සේ මේ අපි ওই ටික අද සාකච්ඡා කරන්නේ නැහැ. අපි ලබන සතියේ ওই ටික සාකච්ඡා කරමු. දැනට මේ දෙක ලියලා ඉවර කරන්න. ඊට පස්සේ මම 2019 පේපර් එකත් ඔයගලන්ට එවනවා. ඒ 2019 පේපර් එකේ MCQ ටික ලබන සතියේ කරන්න ඕනේ. ඒකත් මම ක්ලාස් එක ඉවර වෙන්න කලින් කියන්නම්.